එතකොට මේ සමාන්තර ශ්‍රේණි ගැන කලින් කියලා තිබුණා. සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ පද දෙකක් අතර පොදු අන්තරයක් තියෙන ශ්‍රේණියක්. උදාහරණයක් විදිහට පද දෙකක් අතර තියෙන යාගේ පොදු අන්තරයක්. නිකන් සරලව අපිට හිතන්න පුළුවන් මේ අපි හිතමු 2 4 6 8 මෙන්න මේ විදිහට යන ශ්‍රේණියක් කියලා. ඒතර අපිට පේනවා මේ දෙක අතර තියෙන පොදු අන්තරයක්. අපිට පොදු අන්තරය ගන්න පුළුවන් ඕනම පෙර පදයකින් පසු පදය අඩු කරලා. අපි හිතමු 8 ඍණ 6. මේක පෙර පදේ මේක පසු පදේ. 8 ඍණ 6 2යි. ඒතර ඕන සමාන ශ්‍රේණිය පොදු පදේ ගන්න පුළුවන් 8 ඍණ 2කින් 8 ඍණ 6න් 2යි කියලා. ඒ පොදු අන්තරය. එතකොට ඒවට කියන්නේ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි නෙමෙයි මේක 10 වසරේ පාඩමක්. ඊට පස්සේ මේ ඒකේ අපි ඉගෙන ගත්තා මේ සමාන්තර ශ්‍රේණියක n වන පදේ හොයන්න ඉගෙන ගත්තා. සමාන්තර ශ්‍රේණියක n වන පදේ හොයන්න ඉගෙන ගත්තා. ඒ කියන්නේ ඒ සූත්‍රය තමයි Tn මේ සූත්‍ර මතක තියෙන්න ඕනේ. ඒ ධන n ඍණ එක වතාවක් t. මේ සමාන්තර ශ්‍රේණියක පොදු පදය හොයන සූත්‍රය. හරිද? සමාන්තර n වන පදේ හොයන සූත්‍රය. n වන පදේ හොයන සූත්‍රය. උදාහරණයක් විදියට 2 4 6 වගේ යන ශ්‍රේණියක අපිට ඕන නම් 20 වෙනි පදේ හොයන්න අපිට මේ n වෙනුවට 20 දාන්න තියෙනවා. එතකොට පළවෙනි පදේ 2යි 20 වෙනි පදේ වන 20 ඍණ 1 පොදු අන්තරය d කියලා කියන පොදු අන්තරය කැමති පෙර පදයෙන් පසු පදේ අඩු කරගන්න. මේක හිතින් කරගන්න පුළුවන්. 6න් 4ක් 2යි. ඒතර ගුණ කිරීම ලකුණක් තියෙන්නේ. 2 ධන 20න් එකක් 19යි. 19 වරක් 2. 19 වරක් 2 කීයද? 38යි. 38යි 2යි 40යි කියලා එනවා. ආට ඕනම මේ අපි හිතමු දැන් මේ හිව්වේ 20 වෙනි පදේ 20 වෙනි පදේ හොයාගන්න ඕන නම් n වෙනුවට 20 දාන්න තියෙනවා. පළවෙනි පදේ දන්නවා. පොදු අන්තරය දන්නවා. n වෙනුවට 20 දාන්න තියෙනවා. මේක තමයි. මේකෙන් තව එකක් කරන්න පුළුවන් මේ ඔයාලට කිව්වොත් වගෙන් ඇහුවොත් මේ 50 වන්නේ කීවෙනි 50 වන්නේ කීවෙනි පදේද කියලා. 50 වන්නේ කීවෙනි පදේද කියලා ඇහුවොත් ඔයා tn ට තමයි ඒක ආදේශ කරන්නේ. tn ට තමයි 50 ආදේශ කරන්නේ. 50 වන්නේ කීවෙනි පදේද? 50 සමානයි පළවෙනි පදේ 2 ධන n ඍණ 1නේ තියෙන්නේ. එතකොට අපි n තමයි හොයන්න ඕන. 50 වන්නේ කීවෙනි පදේද කියලා හොයන්න ඕන. පොදු අන්තරය 2යි. 50න් 2ක් අඩු කරාම මේ පැත්තේ 48ක් එනවා. n ඍණ 2 වතාවක් 2. දෙපැත්තම 2කින් බෙදුවාම n සමානයි මේ දෙකට මේ දෙක කපලා යනවනේ. n ඍණ 1 නේද? n ඍණ 1 සමානයි 48 දෙකෙන් බෙදුවම 24යි කියලා එනවා. මේ ඍණ 1 මේ පැත්තට ගියාම ඍණ ධන එකක් වෙනවනේ. n සමාන 25. කියන්නේ 50 වන්නේ 25 වෙනි පදේ. ඔයාට n වෙනි පදේ කියන්නේ 20 වෙනි පදේ හොයන්නත් පුළුවන්. කිසියම් පදයක් දුන්නාම කියන්නේ 50 වන්නේ කී වෙනි පදේද? එයා කී වෙනි පදේද කියලා හොයාගන්නත් පුළුවන්.
ඒක බෙදිලා සාමාන්‍ය ගුණෝත්තර දැන් ගුණෝත්තර ශ්‍රේණි ටික කතා කරමු. අ, ගුණෝත්තර ශ්‍රේණි පටන් ගමු. ගුණෝත්තර ශ්‍රේණි සහ සමාන්තර ශ්‍රේණි වලින් තමයි සම්පූර්ණයෙන්ම එක ගාණක් හම්බ වෙනවා. එතකොට සෙකන්ඩ් පේපර් එකේ ගත්තාම මේ සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 100න් 10ක්. දැන් මේක බෙදෙනවනේ 100න් 10ක්. ඔයාලට මේ ලකුණු ප්‍රමාණය බෙදෙනවා. ලකුණු 10ක් නෙමෙයි. එතකොට පේපර් එකට ලකුණු දෙකෙන් බෙදිලා ඉන්න නිසා ලකුණු 5ක් හම්බ වෙනවා මේ සම්පූර්ණ විභාගෙට රචනා ගානේ. ඊට අමතරව කෙටි ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට අහනවා. ඒ හින්දා අපි එකක් අහනවා කියලා හිතුවොත් ආසන්න වශයෙන් විභාගයෙන් ලකුණු 6ක් විතර මේ ශ්‍රේණි කොටසෙන් ගන්න පුළුවන්. හරිද? සමාන්තර ශ්‍රේණි කලින් සාකච්ඡා කරා. දැන් ගුණෝත්තර ශ්‍රේණි ටික කරන්න තියෙන්නේ. ගුණෝත්තර ශ්‍රේණි කියලා දෙන්න. ගුණෝත්තර ශ්‍රේණි හරි ලේසි. ගුණෝත්තර ශ්‍රේණි කියලා කියන්නේ මෙහෙම මේ පොදු ගුණෝත්තර ශ්‍රේණිවල තියෙන පොදු අනුපාතයක්. දැන් පළවෙනි පදේ 2 නම් ඉස්සෙල්ලා සමාන ශ්‍රේණියෙන් 4 කියලානේ ගත්තේ. මේකෙ තියෙන දෙවරක් දෙක 4යි. දෙවෙනි පදේ 4යි. තුන්වෙනි පදේ 8යි. හතරවෙනි පදේ 16යි. පස්වෙනි පදේ 32යි. යන විදිහ කියලා දෙන්නම්. දැන් කලින් සමාන්තර ශ්‍රේණිවල ගියේ පද මේ එකතු වෙවි. 2ට 2ක් එකතු වෙලා 4යි. 4ට 2ක් එකතු වෙලා 6යි. 6ට 2ක් එකතු වෙලා 8යි. ඔහොම ගියේ. මේ කියන්නේ ಗುಣ වෙවි. දෙකෙන් ಗುಣ වෙවි යන්න බලන්න. දෙවරක් දෙවරක් දෙක 4යි. 4ක් දෙක 8යි. 8ක් දෙක 16යි. 16ක් දෙක 32යි ಗುಣ වෙවි යන්නේ. මේවා තමයි ගුණෝත්තර ශ්‍රේණි කියලා කියන්නේ. ගුණෝත්තර ශ්‍රේණිවල පොදු ගුණෝත්තර ශ්‍රේණිවල මේ පොදු අනුපාතයක් සෝරි පොදු අන්තරයක් නැහැ තියෙන්නේ පොදු අනුපාතයක්. දැන් ලියන අය ගුණෝත්තර ශ්‍රේණි කියලා දාගන්න මාතෘකාව මේ වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. ගුණෝත්තර ශ්‍රේණි කියලා මාතෘකාව දාලා ගුණෝත්තර ශ්‍රේණි කියලා මාතෘකාව දාලා ඒක යටතේ දාගන්න පොදු අනුපාතය කියලා. පොදු අනුපාතය කියලා දාගන්න. අනුපාතය කියලා දාලා මෙන්න මේ කොටස ලියාගෙන පොදු අනුපාතය ගන්න ඉති කියලා දෙන්නම්. ඒක ලියා ගන්න. ඊට පස්සේ පොදු අනුපාතය ගන්නවා කැමැති පදයකින් අපි තුන් 16 කියලා. ඊට පෙර පදේ බෙදන්න. කැමැති පදයක් පෙර පදයෙන් බෙදන්න. 16 බෙදීමට 2. තව ආරම්භ පෙන්නන්නම් තව විදිහකට පොදු අනුපාතේ. 8 4ෙන් බෙදුවත් එනවා පොදු අනුපාත බෙදීම 4 2. කොහොම වුවත් පොදු අනුපාතය 2යි. එතකොට මේ හැම පදයක් අතරම පොදු අනුපාතය 2යි නම් මේ 32 16න් බෙදුවත් 16න් 8න් බෙදුවත් 8න් 4 8න් 8 4න් බෙදුවත් 4 2න් බෙදුවත් කොහොම බෙදුවත් එන්නේ 2යි නම් ඒක ගුණෝත්තර ශ්‍රේණියක්. හරිද? ඒ වගේ මේ මම මේ ආන්සර් ෂීට් එක දානවා පොතේ මේ ගණන් ටික හදලා බලන්න මේ ඒක ගුණෝත්තර ශ්‍රේණි වෙනවද කියලා. දැන් නෝට් එකට විදිහට ගන්න ඕනේ මුලින්ම දැන් ගුණෝත්තර ශ්‍රේණි කියලා ලිව්වනේ. ගුණෝත්තර ශ්‍රේණි කියලා ලියලා පොදු අනුපාතය කියලා දාලා පොදු අනුපාතය කියලා දාලා මෙන්න මේ කොටස ලියාගත්තා. ඊට පස්සේ පොදු අනුපාතය කියලා දාලා මෙන්න මේ කොටස් දෙකම ලියා ගන්න. ලියාගෙන මේ 16 කේ අභ්‍යාසයේ පළවෙනි ගාන මම පළවෙනි ගාන තව සාකච්ඡා කරේ B1යි C1යි හදන්න. B1යි C1යි හදමු. ඒවා අහන්නේ ගුණෝත්තර ශ්‍රේණි තෝරලා ලියන්න කියලා කියන්නේ. ගුණෝත්තර ශ්‍රේණි වෙනවද කියලා අහන්නේ. මේක නම් මේ හදලා තියෙනවා. ෂීට් එකේ තියෙනවා. නමුත් ඔයා හදලා බලන්න පොතේ නෝට් එකට ගන්න පළවෙනි ගණන් දෙක. දැන් බලමු මෙතන 16 බෙදී මට මේ ගුණෝත්තර ශ්‍රේණි ටික චෙක් කරන්න පුළුවන්. දෙවෙනි එකේ ඍණ 18 බෙදීම ඍණ 6. එතකොට අපි දන්නවා ඍණ 6 බෙදුවම ධන වෙනවා. 18 6න් බෙදුවම 3යි. මේක හරි. ඍණ 54 බෙදීම ඊළඟ එකක් චෙක් කරමු. මොකද හැම එකම ගාන එන්න ඕන. ඍණ 54 බෙදීම 18. ඍණ 9 බෙදුවම ධන වෙනවා. 54 18න් බෙදුවම ඒත් 3යි. එතකොට මේක ගුණෝත්තර ශ්‍රේණියක් වෙනවා. B ගුණෝත්තර ශ්‍රේණියක් වෙනවා. එහෙනම් තමයි චෙක් කරන්නේ. C බලමු. C චෙක් කරන්න කැමති පදයක් ගන්න. ඊට පෙර පදයෙන් බෙදන්න. දැන් 64 32කින් බෙදනව නෙමෙයි. කැමති පදයක් 32 ගත්තා නම් ඊට පෙර පදයෙන් බෙදන්නේ. 64න් බෙදන්නේ. එහෙනම් තමයි පොදු
අනුපාතය ගන්න. 32යි 64න් බෙදන්නේ. එතකොට අපි දන්නවා 32ට 32 එකක් තියෙනවා 64ට 32 දෙකක් තියෙනවා. ඒ කියන්නේ පොදු අනුපාතයේ භාගයයි. දැන් අපි මේ 8 ගන්නම්කො මං 8 බෙදලා බලනවා 16. ඊට පෙර පදේ. 8ට 8 එකයි 16ට 2යි භාගයයි. ඒකත් හරි. එතකොට තව එකක් චෙක් කරමු 16යි 32යි චෙක් කරමු. 16 ගත්තොත් 16 බෙදලා බලන්න ඕන 32කින්. 16ට 16 එකයි 32ට 2යි. හරි භාගයයි. දැන් පේනවා මේ එකම අගයන් ආවේ. මේ. ඒ කියන්නේ මේවා ගුණෝත්තර ශ්‍රේණි තමයි. හරිද? ගුණෝත්තර ශ්‍රේණි තමයි. එතකොට තව එකක් චෙක් කරමු. ඊ චෙක් කරලා බලන්නද මම. 6 බෙදනවා 2කින්. 6 බෙදනවා 2කින්. ධන ඍණයි බෙදුනම ඍණ වෙනවා. 6 2කින් බෙදුනම 3යි. එතන හරි. ඍණ 18 බෙදනවා 6. ඍණයි ධනයි බෙදුනම ඍණ වෙනවා. 18 බෙදුවම 6න් 3යි. ඒකත් හරි නේද? 54 18න් බෙදුවමත් ඍණ 3යි තමයි. ඒ කියන්නේ ඒක ඊ කියන්නේ ගුණෝත්තර ශ්‍රේණිය. සමහර ඒවා ගුණෝත්තර ශ්‍රේණිය නැතුව එයි මේ විතර ආංශ ෂීට් එක තියෙනවා එකෙන් බලා ගන්න. හරි. එහෙමම අපි යන් මේ ගුණෝත්තර ශ්‍රේණිය වල සමීකරණ ටික ඉගෙන ගන්න. අ, හරි. ගුණෝත්තර ශ්‍රේණිය වල n වෙනි පදේ හොයන්නේ. ඒ කියන්නේ අපිට හිතමු 10 වෙනි පදේ හොයා ගන්න ඕන, 15 වෙනි පදේ හොයා ගන්න ඕන. එහෙම මෙහෙම යන ගුණෝත්තර ශ්‍රේණියක් නම් කිසියම් ගුණෝත්තර ශ්‍රේණියක n වෙනි පදේ හොයාගන්නේ tn සමානයි මේ සූත්‍රය ලියලා කොටු කරගන්න රත් පෑනෙන් කොටු කරගන්න tn සමානයි a වතාවක් r n ඍණ 1 tn කියලා කියන්නේ n වන පදය a කියලා කියන්නේ පළමු පදය r කියලා කියන්නේ මේකේ පොදු අනුපාතය හොයලා දෙන ඉස්සර කිව්වේ හරිද අපි එකක් දාලා බලමු නිකන් ගානක් හදලා බලමු පොඩි ගානක් අපි අර කලින් කතා කරපු එක මේ බලමු 3 දෙකෙන් බෙදුවා 3 දෙකෙන් ගුණ කරාම 6යි 6 දෙකෙන් ගුණ කරාම 12යි 12 දෙකෙන් ගුණ කරාම 24යි මේ ගුණෝත්තර ශ්‍රේණියන්නේ දෙකෙන් ගුණ 20යි මේකේ මම හොයන්න මට ඕනේ කියලා හිතන්න හතරවෙනි පදය. ඒ කියන්නේ මෙන්න මෙයා. එයා එනවද කියලා බලමු. හතරවෙනි පදේ එනවද කියලා බලමු. හතරවෙනි පදේ මම හොයන්න යන්නේ. එතකොට t n වෙනුවට දාන්නේ 4. පළවෙනි පදේ 3. පොදු අනුපාතය හොයාගන්න පුළුවන් පැත්තකින් කැමති පදයක් තෝරගන්න 12 ඊට කලින් පදෙන් බෙදන්න 2යි. එහෙනම් 2යි 2යි දැන් තුන් වරක් දෙක ගුණ ගන්න බෑ මෙතන මේ වෙන බලයක් තියෙනවා. එතකොට n කියලා කියන්නේ අපිට ඕන හතරවෙනි පදේ 4 ඍණ 1. දැන් 3 වරක් 2 6යි 6යි ඊට පස්සේ 6 මේ දැන් බලන්නකො කියන්නේ 3 ගුණ කිරීම 2 4 ඍණ 1 3යි. 3 වරක් 2 6යි 6 තුන්වෙනි බලයෙන් බලන්න බෑ. ඉස්සෙල්ලා මේ දර්ශක කොටස සුළු කරගෙන ඉන්න ඕන. මෙන්න මේ කොටස සුළු කරගෙන ඉන්න ඕන. 2 තුන්වෙනි බලය කීයද? 2 වරක් 2 4 4 2 8යි. 2 වරක් 2 4 4 2 8යි. 3 වරක් 8 24යි එනව නේද? 24 නේද තියෙන්නේ. එනවා. ඒ විදිහට තමයි හොයන්නේ. මේකේ මේ සූත්‍රය ලියලා කොටු කරගත්තා නේද? මේ සූත්‍රය ලියලා කොටු කරගන්න මේ ටික පල්ලෙහාන් ලියා ගන්න. ඊට අමතරව මේක දාලා අංක 1 කියලා දාලා මේ කොටස හදලා හදන්න. වීඩියෝ එක නවත්තලා හදාගන්න. ඊට පස්සේ අපි මේකේ පළවෙනි ගාන හදලා බලමු. මේකේ A දීලා තියෙනවා R දීලා තියෙනවා N දීලා තියෙනවා T6 අහනවා. ඒක හදලා තියෙන්නේ මම ආයෙ හදලා පෙන්නන්නම්. T6 AR N ඍණ එකනේ. T6 තමයි අහන්නේ.
A කියලා කියන්නේ 15. R කියලා කියන්නේ පොදු අනුපාතය 2යි. n 6 වෙනි පදේ තමයි අහන්නේ. 6 රින 1 එනවා එතකොට. 5 ඉන්නවා. දේවතාවක් 6 රින 1 5යි. දෙකේ පස්වෙනි බලය හොයා ගන්න ඕනේ. දෙකේ පස්වෙනි බලය කියන්නේ දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ දෙකනේ. 13 2 4 7 8 8 2 16 16 2 32යි. 32 5ක් කීයද 32 10ක් නම් 320යි. එහෙනම් 5ක් 160. මෙන්න ඇවිල්ලා තියෙනවා 6 වෙනි පදේ 160යි. ওই විදිහට තමයි හොයන්නේ. අතන මේ 16 දෙක අභ්‍යාසයේ පළවෙනි ගාන මම කරේ. මේ සූත්‍ර ඇසුරින් තව ගණන් දෙකක් විතර සාකච්ඡා කරමු. පළමු පදේ 1000 සහ බුදු අනුපාතයේ 5න් කරන ගුණෝත්තර වෙන්නේ 6 වෙනි පදේ සොයන්න. ඒකත් මම හදලා පෙන්නන්නම්. මේ 4 වෙනි ගාන. tn සමානයි සූත්‍රයේ ඒ වතාවක් ඒ වතාවක් rn ඍණ එකනේ. දැන් මේකේ ඕන ගානක් හදන්න පුළුවන් වෙන්න ඕනේ. ගුණෝත්තර ශ්‍රේණිය 6 වෙනි පදේ අහන්නේ. ඒ කියන්නේ t6. පළවෙනි පදේ 1000යි. පළවෙනි පදේ 1000යි. පොදු අනුපාතයේ 1ට 5යිලු. අහන්නේ 6 වෙනි පදේ. එහෙනම් 6 ඍණ 1. අපි අර දෙන දීලා තියෙන ටිකට ආදේශ කර ගන්නවා. A වෙනුවට 10 දැම්මා, R වෙනුවට 1ට 5 දැම්මා. n වෙනුවට 6 දැම්මා. 6 තුන 6 ඍණ 1 කියලා එනවා. 1000 ගුණ කිරීම 1ට 5 6 ඍණ 1 කියන්නේ පස්වෙනි බලය. 1000 1ට 5 පස්වෙනි බලය. මේ සම්පූර්ණ භාගයෙන් පස්වෙනි බලය. අපිට එහෙනම් වෙන වෙනම මේ දර්ශක දාගන්න පුළුවන්. කේ පස්වෙනි බලය සහ 5 පස්වෙනි බලය නිසා කියලා දාගන්න පුළුවන්. 1000 එකේ පස්වෙනි බලය එක් කරක එකයි එහෙම කොහොම ගියත් එකේ පස්වෙනි බලය නෙමෙයි ඒකේ 10 වෙනි බලය ගත්තොත් එකයි. පහේ පස්වෙනි බලය 5 5 25 25 5 625යි. එහෙම යනවනේ. අපි මෙහෙම කරමු. ඕක 3125ක් එනවා. එනකොට ඉතින් ඒක සුළු කරන්න ඕනේ නැහැ. අපි මෙහෙම ලියමු. ඒක තව ටිකක් ලේසි වෙන්න ලියමු. 5 5 25යි. දැන් පහේ පස්වෙනි බලය ලියන්න පුළුවන් මට. පහේ දෙවෙනි බලය ගුණ කිරීම පහේ තුන්වෙනි බලය මේව දර්ශක. මම මේ අර එකපාරට 3125 කියලා ගාන ගන්න නැතුව ලේසියෙන් හදන ක්‍රමයක් කියලා දෙන්නේ. 1000 ගුණ කිරීම එක කියන එකේ ඉතින් උත්තරයක් එන්නේ නැහනේ. පහේ වර්ගය 5 5 25යි. 5 5 25යි. 5 5 25යි 5 5 125යි. ඒක කැපෙනවා. මෙහෙම ලියාගත්තා නම් කැපෙනවා ඉක්මනට 3125 වගේ දාගත්තම මේ වැඩේ ටිකක් අමාරු වෙනවා. 125ට 125 එකයි 1000ට 250 හතරක් තියෙනවනේ. ඒ කියන්නේ 125 8ක් තියෙනවා. 8 යට 25යි කියලා එන්නේ. මේක එන්නේ 8 යට 25යි කියලා. මොකද්ද මේ t 6 8 යට 25යි දු. එහෙනම් මෙහෙම t 6 සමාන 8 යට 25යි කියලා ගන්න පුළුවන්. ඕනනම් මේක පොදු මේ 8 යට 25යිනේ. උඩ යටයි දෙකම 4න් ගුණ කරාම 100න් 8යි කියලා එනවා. 100න් 8යි. 100න් 8යි කියලා කියන්නේ 0.060යි. දශම දන්න කෙනෙක්ට මෙහෙම තියන්නත් පුළුවන්. මෙතනට හැදුවත් ප්‍රමාණවත් උත්තරේ. මේ මෙතනට හැදුවත් ප්‍රමාණවත්. ඕනනම් මේ මෙතනට හදලා තියන්න. හරි. ඊට පස්සේ පස්වෙනි ගානක් මම සාකච්ඡා කරන්නම්. පස්වෙනි ගානේ තියෙන්නේ ඒකත් ගුණෝත්තර ශ්‍රේණින් 6 වෙනි පදය අහනවා. ශ්‍රේණිය දීලා 6 වෙනි පදය අහනවා. ඒතකොට අපිට හොයාගන්න වෙනවා. මම හදන්න. හරි. පළවෙනි පදේ අපි ඉස්සෙල්ලා සූත්‍ර ලියාගමු tn සමානයි ar n ඍණ 1 සූත්‍රේ. පළවෙනි පදේ 0.0.0.02යි. 0.0.0.02යිලු. r කියලා කියන්නේ පොදු අනුපාතය. පොදු අනුපාතය හොයා ගන්න වෙනවා. පෙර පදයෙන් පසු පදේ බෙදන්නේ මෙයාගෙන් මෙයා බෙදන්න ඕනේ. මෙයාගෙන් මෙයා බෙදන්න ඕනේ.
0.0.02 බෙදීම 0.0.0.02. දැන් මේකේ කාට හරි මුකුත්ම කරගන්න බැරි නම් දැන් මේක බෙදා ගන්න බැරි නම් කරන්න තියෙන්නේ ඉස්සරලා අපි මේකට හදාගමු මේකට තුල්‍ය භාගයක්. දැන් මේ යට 10,000න් ගුණ කරොත් 10,000න් ගුණ කරොත් මේ දශම ස්ථාන ටික ඔක්කොම නැති වෙනව නේද? හැබැයි යට 10,000න් ගුණ කරා නම් උඩත් ඔයාලට 10,000න් ගුණ කරන්න සිද්ධ වෙනවා. මම මේ 10,000න් ගුණ කරේ මෙතන දශම ස්ථාන හතරක් තියෙන හින්දා හරි. එතකොට ඔයා දන්න 10,000න් ගුණ කරනකොට මේ දශම ස්ථාන හතර පාරක් මේ පැත්තට එනවා. එතකොට 2 කියලා එන්නේ. දශම ස්ථානේ මෙහෙම වෙනවා. එතකොට 0.0 දශම ස්ථානේ මෙතනට වෙනවනේ. එතකොට අපි ලියන්නේ නැහැ නේ. 0.0.0.2 කියලා. ඉස්සරහ බිඳුව ටික දාන්නේ නැහැ. උඩ 10,000න් ගුණ වුණාම මෙතනට වෙනවා 3 පාරක්. හැබැයි තව බිඳුවක් තියෙනවනේ. බිඳුව හතරක් තියෙන හින්දා 20යි කියලා එන්නේ. දෙකට ආව තව බිඳුවක් දාගන්නවා අපි අතින්. එතකොට 20යි. හරිද? දැන් දෙකට දෙකේම 1යි. 20ට දෙකේව 10යි. දැන් මේ මං ගණන් ටික මේ හදන්න කලින් ඔයා තනියෙන් හදලා ඉන්න. මේ ගානෙම try කරලා ඉන්න. try කරලා ඉවරලා බලන්න. හරි. එතකොට පොදු අනුපාතය 10යි. එන R 10යි අපිට ඕන 6 වෙනි පදේ 6 රින 1. 0.0.0.0.2 ගුණ කිරීම 10 15. 10 5 විද්‍යාත්මක අංකනේ 10 5 කියන අපි දන්නේ 1යි 2යි 3යි 4යි 5යිනේ. බිංදුව එනවා 5ක් මේ පැත්තට. මේ විතර බිංදුව තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි. වැඩිපුර බිංදුවක් එනවා. 6 වෙනි පදේ 20යි. හරි. ඊට පස්සේ අපි තව ගානක් හදමු. ටිකක් අමාරු ගානක් හදන්න 7 වෙනි ගාන. ඒකේ අහන්නේ 4 වෙනි පදේ 4 වෙනි පදේ අහනවා. හරිද? මේ ගානත් ඔයා මේ PDF එක බලන්න කලින් හදලා ඉන්න. සූත්‍රය දාලා මතකනේ සූත්‍ර Tn සමාන AR n ඍණ 1. සූත්‍රය දාලා හදලා ඉන්න. හරිද? Tn සමානයි. ඊට පස්සේ නෝට් එක දාගන්න. AR n ඍණ 1. මට ඕන 4 වෙනි පදේ. එහෙනම් T4. පළවෙනි පදේ 75යි. R කියලා කියන්නේ පොදු අනුපාතය. පොදු අනුපාතය හොයාගම් පැත්තකින්. ඍණ 30 බෙදීම 75. කැමති පද 75 30න් බෙදන්න බෑ. 30 ගත්තා නම් ඊට කලින් පදෙන් බෙදන්න ඕන. එතකොට ඍණයි මෙතන 75ට මොකුත් අකුරක් නැහැ කියලා කියන දාන. ඍණයි ධනයි බෙදුනම ඍණ. 30 බෙදීම 75. 30 බෙදීම 75 කීවෙන්ද ගන්නේ? 15 වලින් ගන්න පුළුවන් නේ. 15 ඒවා 30ට 2යි. 75ට 15 ඒවා තියෙනවා 5ක්. ඍණ 2 බෙදීම 5 කියලා එන්නේ. ඍණ 2 බෙදීම 5 වුණ ඍණ සංඛ්‍යාවක් ආවා. දැන් ඍණ සංඛ්‍යාව ගුණ කරන්නනේ මෙතන තියෙන්නේ මේ. ආරුයි අතර තියෙන ගුණ කිරීම ලකුණක්. එහෙනම් මම වරහණක් දා ගන්නවා. ඔය ඍණ සංඛ්‍යා ගුණ කරනකොට වරහණක් දාන්න ඕනේ. ඊට පස්සේ n කියලා කියන්නේ 4. 4 ඍණ 1. 4 ඍණ 1 75 වතාවක් ඍණ 2 බෙදීම 5 4 ඍණ 1 3යි. 75 දැන් අපිට මේක ඍණ 2 ඍණ සංඛ්‍යාව දෙකට ගමු. ඍණ 2 3 වෙනි බලය යට 5 3 වෙනි බලය. හරිද? බෙදීම මේකට ඔක්කොටම දා ගන්න පුළුවන් ඕනනම් ඉතින් මෙයාට විතරක් දා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. මතක තියාගන්න අර 75 මේ භාගයෙන් සුළු කරලා 75 5න් 2කින් සුළු කරලා පස්සේ 3 වෙනි බලයෙන් බලන්නේ නෑ ඉස්සෙල්ලා මෙන්න මේ කොටස ඒක මාරි හොඳට මතක තියාගන්න ඕනේ. මෙන්න මේ කොටස සුළු කරලා ඉන්න ඕනේ. හරිද? මේ කොටස සුළු කරලා තමයි මේ 75න් ගුණ කරන්නේ. හැම ගානෙම එහෙමයි. හරි. ඍණ 2 3 වෙනි බලය කියන්නේ කීයද? ඍණ 2 3 වෙනි බලය කියන්නේ ඍණ 2 ගුණ කිරීම ඍණ 2 ගුණ කිරීම ඍණ 2 නේද? ලකුණ වෙනම හොයාගමු. ඍණයි ඍණයි ධනයි ධනයි ඍණයි ඍණයි. ඍණයි ධනයි sorry ඍණයි ඍණයි ධනයි ධනයි ඍණයි ඍණයි. දෙවරක් දෙක 4 හතරක් දෙක 8යි. 75 ගුණ කිරීම ඍණ 8. වරහණක් දාමු ඍණ සංඛ්‍යාවක් නිසා.
පහේ තුන්වෙනි බලය 5 5 25යි 25 5 125යි. පහේ තුන්වෙනි බලය 5 3 නෙමෙයි. මෙතනට ගන්නම් ගාන 75 ගුණ කිරීම ඍණ 8. එතකොට මෙතන මට මේ ඍණයි මේ 75 ධනයි ගුණ කරලා සමස්ත පිළිතුරට ඍණ කියලා ගන්න පුළුවන්. 3 61 සුළු ගන්න ඍණයි ධනයි ඍණයි මෙතන 125 ධනනේ ඍණයි ධනයි බෙදුනම ආයි ඍණයි. එතකොට සමස්තයකටම උත්තරේ ඉන්නේ ඍණ සංඛ්‍යාව. සමස්ත උත්තරේ ඍණ සංඛ්‍යාව. දැන් බෙදන්න තියෙන්නේ. 75ට 25වත් 3යි 125ට 25ව 5යි. 3 වරක් 8 24යි 28 24 බෙදීම 5. 24 10න් බෙදුවාම 24 10න් බෙදුවාම මේක දැන් ඔයා බෙදා ගන්න 24 10න් බෙදුවාම 2.4යි. ඒ කියන්නේ 5න් බෙදුවාම 4.8යි. ඒ වගේ දෙගුණ යනවා. ඔහොම තමයි ගාන එන්නේ. ඒ හැදුවේ ගුණෝත්තර ශ්‍රේණි. තව ගානක් 7 වෙනි ගාන. හරි ගුණෝත්තර ශ්‍රේණිය වල TN සූත්‍රයෙන් අපි ගණන් ටිකක් හැදුවා. තව ගානක් හදමු 10 වෙනි ගාන. එක කියනවා මේ 10 වන පදේ හොයන්න කියලා ගුණෝත්තර ශ්‍රේණිය දීලා. TN සමානයි ඒ වතාවක් RN ඍණ 1 නේ සූත්‍රේ. අපි දන්නවා A සමානයි 8යි නේ. R පොදු අනුපාතය හොයාගන්න වෙනවා. 12 බෙදීම 8. 4 ඒවා 2යි 12ට 4 ඒවා 3යි. 3 බෙදීම 2. දැන්ට එහෙම තියමු දශම සංඛ්‍යා සුළු කරොත් එහෙම ඔක අපිට සුළු කරන්න අමාරු වෙනවා මේ දශම වෙනකන් සුළු කරොත් එහෙම දැන්ට උන් තියාගමු. එච්චරයිනේ T n කියලා කියන්නේ T 10 මට ඕනේ. A කියලා කියන්නේ පළවෙනි පදේ 8යි. R කියලා කියන්නේ 3 බෙදීම 2. 3 බෙදීම 2 කියන සම්පූර්ණ සංඛ්‍යාවේ n ඍණ 1 10 ඍණ 1 8 වතාවක් ගුණ කිරීමනේ විතර තියෙන්නේ. 3 බෙදීම 2 10 ඍණ 1 කියලා කියන්නේ 9යි. 8 වතාවක් 3 9 වෙනි බලය බෙදීම 2 9 වෙනි බලය. 2 9 වෙනි බලය. දැන් මේක සුළු කරන්න ඕන. 3 9 වෙනි බලය 2 9 වෙනි බලය. 3 9 වෙනි බලය. 8 27යි. 3 3 9 27යි 24 81යි. 3 4 වෙනි බලයයි 3 5 වෙනි බලයයි කියලා කඩා ගන්නම් මම මේක අර දර්ශක සුළු කරනකොට මේ දර්ශක පාද වෙන වෙනම මේව 3 4 3 5 කියලා කඩන්න පුළුවන්. 2 2 4යි 2 5යි කියලා කඩන්න සුළු කිරීම පහසුවට නැත්නම් අපිට ගාන මාරු වෙනවා. 8යි 2 4 3 3 9 9 27යි 24 81යි. 3 4 වෙනි බලය 81යි බලන්න. 3 5 වෙනි බලය 243ක් 3 3 9 9 3 27යි 24 81 81 කරත් 3 243යි. 2 4 2 4 4 7 8 8 16 17 32යි. ඔයා මේක තනියෙන් කරලා ඉන්න. ඊට පස්සේ බලන්න 2 5 වෙනි බලය 64යි. දැන් 8ට 8 ඒවා 1යි 32ට 8 ඒවා 4යි. මෙහෙම එනවා. එතකොට මම මෙතනට ගන්නම් 81 ගුණ කිරීම 243 4 4 වරක් 64. කැපෙන්නේ නෑනේ දශම සංඛ්‍යාවක් වෙනකන් සුළු වෙයි. හරි මේක සුළු කරගන්න මේ ඒක උත්තරේ එනවා. 249 ගුණ කරලා 64 4න් ගුණ කරලා උත්තරේ තිබ්බනම් හරි. ඒ 10 වෙනි ගාන. හරි. මේ ගුණ 16 3 අභ්‍යාසයේ පළවෙනි ගාන තියෙනවා. ඒකත් හදලා බලමු. එකේ කියන ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය 3යි 4 වෙනි පදේ 108යිලු ශ්‍රේණියේ පළවෙනි පදේ ටිකක් වෙනස් જાතිය ගානක්. පොදු අනුපාතය කියලා කියන්නේ D නේ. D 3යි. 4 වන පදේ 4 වෙන පදේ කියලා තියෙන වන පදේ තියෙන අපි දන්න සූත්‍රේ ඒවතාවක් R n 1. 4 වෙනි පදේ 108යිලු. මම මෙහෙම කරන්න. 4 වෙනි පදේ කියලා කියන්නේ T4 නේ. T4 වෙනකොට 108 දැම්මම හරි. කියන්නේ n කියන්නේ 8. සෝරි 4 වෙනි පදේනේ. Tn වෙනුවට මට 108 දාන්න පුළුවන් 4 වෙනි පදේ. A කියලා කියන්නේ පළවෙනි පදේ. පළවෙනි පදේ කීයද?
පොදු අනුපාත පරිපාත දීලා නැහැ. පරිපාත හොයන්න කියලා කියන්නේ. R එකට පොදු අනුපාත. පොදු අනුපාත 3යි කියලා දීලා තියෙනවා. දීලා තියෙනවා 3යි කියලානේ. 3යි n 4යි. ඍණ 1. ඒ වතාවක් 3 4 ඍණ 1 3 තුන්වෙනි බලය 108. 108 බෙදීම ගුණ කිරීම 3 තුන්වෙනි බලය නේ 3 තුන්වෙනි බලය බෙදීම කියලා දාගන්න පුළුවන්. 108යි 3 × 9 9 × 27යි. බලන්න 27යි 27 54යි 52 දෙකක් 108යි. ඒ කියන්නේ 4යි. ඒකත් හරි. මේ ගුණෝත්තර ශ්‍රේණියේ හදන විදිය. ටිකක් වෙනස් ಜಾති ගානක් තියෙනවා. 6 වෙනි ගාන මේ ඔක්කොම තනියෙන් හදලා ඉන්න ඉස්සෙල්ලා. ඒතර ඒකේ තියෙන්නේ පොදු අනුපාතය දීලා තියෙනවා. පළවෙනි පදේ දීලා තියෙනවා. ගුණෝත්තර ශ්‍රේණියක 256 වන්නේ කීවෙනි පදේද කියලා අහලා තියෙනවා. සූත්‍රය Tn සමානයි AR n ඍණ 1නේ. 256 වන්නේ කීවෙනි පදේද? ඒ කියන්නේ n තමයි අහන්නේ. Tn කියන්නේ 256 නම් n කියලා n කීයද කියලා අහන්නේ මේ. අපි මේවා සමාන ශ්‍රේණිය වල කරා මේවා කරා. T වෙන උන්ට 256. පළවෙනි පදේ 1ට 32ලු. R R කියලා කියන්නේ පොදු අනුපාතය 2ලු n ඍණ 1. n තමයි අහන්නේ. දැන් සුළු කරමු. 2 n ඍණ 1. මෙයා තනි පදයක් නේ. මෙයා අපිට සුළු කරගන්න විදිහක් නෑ මේ. මෙයාට අපි n දන්නේ නෑ දැන් මේ වෙලාවේ. මෙන්න මෙයා තනි පදයක් නෙමෙයි. හරිද? මම මුලින්ම කරන්නේ මෙන්න මේ යට තියෙන 32. එක 32කින් බෙදලා තියෙන 32 මේ පැත්තට ගෙනියනවා. 32 මෙහෙම මේ පැත්තට ගෙනියනවා. එතකොට එනවා 256 ගුණ කිරීම 32 කියලා. බෙදීම 32 මේ පැත්තට ගියාම ගුණ කිරීම 32ක් වෙනවා. එතකොට දෙකේ n ඍණ 1 කියලා එනවා. 256 32. දෙකේ n ඍණ 1 බලන්න මේක හදන විදිහ හරි. ළමයි මට 256 ලියන්න පුළුවන්. දෙවරක් දෙක 4, හතරක් දෙක 8, 8ක් දෙක 16, 16ක් දෙක 32, 32 දෙක 64යි. 64 දෙක 128, 128 දෙකක් 256 බලන්න ගුණ කළා දෙකේ 8 වෙනි බලය කියලා එනවා. 256 කියන්නේ දෙකේ 8 වෙනි බලය. 32 කියන්නේ දෙවරක් දෙක 4, හතරක් දෙක 8, 8 දෙක 16, 16 දෙක 32යි. 5යි. දෙකේ 5 වෙනි බලය 32 කියලා කියන්නේ. දෙකේ n ඍණ 1. ඔයා දන්නවා දර්ශක ගුණ කරනකොට බලයන් එකතු වෙනවා. මේක මේ 9 වසරේ තියෙන පාඩමක්. 8 ධන 5 කියලා එන්නේ. මේ ලියන්න ඕනෙත් නෑ. කියන්නේ මේ එකතු වෙනවා කියලා දන්නකොට තාර කමන්නේ අපි ලියන්න. 2 8 ධන 5 13යි කියලා. දෙකේ n ඍණ 1. දැන් ඔයා හොඳට බලන්න. මේ දෙපැත්ත සමානයි නේද? දෙපැත්ත සමානයි නේද? පාදයක් දෙක නේද දෙපැත්තෙම? දෙපැත්ත සමාන පාදයක් දෙක වෙන්න නම් අනිවාර්යෙන් මෙතන දර්ශක දෙක සමාන වෙන්න ඕන නේද? දර්ශක දෙක සමාන වෙන්න ඕන. ඔයාලට තේරෙනවා මේ ඍණ එක මේ පැත්තට එනවා ධන එකක් වෙලා. n සමානයි 4යි කියලා එනවා. n සමානයි 4යි කියලා එනවා. හරිද? ඒ විදිහට උත්තරේ එනවා n සමානයි සෝරි 13යි 14යි n සමානයි 14යි කියලා. හරි. ඊට පස්සේ ගුණෝත්තර ශ්‍රේණිවල ඕක තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. හරිද? ගුණෝත්තර ශ්‍රේණිවල පද n ගණන එකතු වෙන සූත්‍රයක් තියෙනවා තව. පද n ගණන එකතු වෙන සූත්‍රයක්. ගුණෝත්තර ශ්‍රේණියක ලියන්න ගුණෝත්තර ශ්‍රේණියක පද n ගණනක එකතුව. ගුණෝත්තර ශ්‍රේණියක පද n ගණනක එකතුව. ගුණෝත්තර ගුණෝත්තර ශ්‍රේණියක පද n ගණනක එකතුව.
ගුණෝත්තර ශ්‍රේණියක පද n ගණනක එකතුව වෙන සූත්‍රයේ Sn සමානයි a වතාවක් r n ඍණ 1 බෙදීම r ඍණ 1. මේක තමයි සූත්‍රය. මේ ගුණෝත්තර ශ්‍රේණියක පද n ගණනක එකතුව වෙන සූත්‍රයේ සිලබස් එකෙන් අයින් කරලා තියෙන්නේ. මේක ලියා ගන්න වෙනාට Sn සමාන a rn ඍණ 1 r ඍණ 1 පොතේ තියෙනවා මේ පාර විභාගෙට අහන්නේ නැහැ කියලා කියනවා. හරි. ඒ හින්දා මේකෙන් පන්තියේදී ගානක් හදලා පෙන්නන්න එක ලේසි. ගොඩක් අමාරු එකක් නෙමෙයි. නමුත් ඉවත් කරපු හින්දා මම දැන් මෙතන කතා කරන්නේ නැතුව ඉන්නම්. හරි. එහෙනම් මේ නෝට් එකද ලියපු නෝට් එක පොතේ ලියා ගන්න. සම්පූර්ණ අච්චු පොතේ තියෙන ගණන් වල උත්තර තියෙන PDF එකක් දානවා. ඒ PDF එක දාන්න කලින් ඔයා අච්චු පොතේ තියෙන ගණන් ඔක්කොම වගේ හදන්න. පුළුවන් තරම් හදන්න. අඩුම කම්ප්ලීට් කරන්න බලන්න අච්චු පොතේ ගණන් වලින් 40%ක්වත් 40ක්වත් කම්ප්ලීට් කරන්න බලන්න. වීඩියෝ එක කරනකොට ගණන් ටිකක් හදලා ඊටු ගණන් ටික හදන්න. 40ක් 50ක් අතරවත් කම්ප්ලීට් වුණොත් ඇති මේ සහ මේ PDF එකේ වාට ඕන ඒ කියන්නේ මේ PDF එක ගාන හදන විදිය බලලා ගාන හදන්න එපා. ඉස්සෙල්ලා ගාන තනියෙන් try කරන්න. ඊට පස්සේ මේ PDF එකෙන් වාට උත්තර ටික හොයාගන්න පුළුවන්. තව මේ ගුණෝත්තර ශ්‍රේණී සමාන්තර ශ්‍රේණී දෙකම එකතු කරලා මේ ඒකේ ගණන් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ විභාග ගණන් සාකච්ඡා කරන PDF එකක් තියෙන. ඒ PDF එකේ PDF එකක් දෙනවා ඔයාලට print කරලා. ඒ PDF එකයි ඒ PDF එකේ ගණන් සාකච්ඡා කරපු තව වීඩියෝ එකක් දානවා මේ. සහ පන්තියේදී මේකේ තව ගණන් ටිකක් හදන්න ඕන රිවිෂන් ක්ලාස් එකේදී. ගුණෝත්තර ශ්‍රේණි සමාන්තර ශ්‍රේණි ඔක්කොම කවලම් වෙලා තියෙන ගණන් ටිකක්. අතර ගුණෝත්තර ශ්‍රේණි වලින් ප්‍රධාන වශයෙන් මතක තියාගන්න තිබ්බ එක සූත්‍රයනේ. Tn සමානයි AR n ඍණ 1නේ. නේ. Tn සමානයි AR n ඍණ 1 කියන සූත්‍රය. අනිත් සූත්‍රේ අහන්නේ නැති නිසා ප්‍රශ්න ගුණෝත්තර ශ්‍රේණිය මේ කොටස විතරයි ඕනේ වෙන්නේ. හරියනම් මේක බලලා මේක වැඩ ටික කරගන්න.